ඔයාලා අහලා ඇති අයිසන් නිව්ටන් මහත්තයාගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටලා තමයි එයා ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කියලා. ඉතින් ඔය කතාව ඇත්තක්ද? දැන් ඔය අයිසන් නිව්ටන් මහත්තයාගේ ගෙදර පිරලා තියෙන එංගලන්තනේ. එතකොට එයාගේ ඔය කාමරේ ජනේලෙන් එළිය තිබ්බලු ඇපල් වත්තක්. එතකොට මේ ඇපල් වත්තේ දිහා මෙයා බලාගෙන ඉන්නවලු නිතරම. දැන් නම් අපි නම් ඇපල් වත්ත දිහා බලාගෙන හිටියොත් අපි කල්පනා කරන්නේ ඇපල් ගෙඩියක් කඩා ගන්න විදියක් ගැන. හැබැයි නිව්ටන් මහත්තයා මේ ඇපල් වත්ත දිහා බලාගෙන එයා කල්පනා කරලා තියෙන්නේ මෙන්න මේ ඇපල් ගෙඩි හැම වෙලේම ගහෙන් වැටෙනකොට ඇයි මේ සිරස් දිශාවක් ඔස්සේ එකම දිශාවකට ඇයි මේ කට්ටිය මෙහෙම ඇවිල්ලා වැටෙන්නේ කියන එක තමයි එයා කල්පනා කරලා තියෙන්නේ. අපි වගේ ඇපල් කඩා ගන්න විදියක් එහෙම නෙවෙයි. ඉතින් ඒක ගැන හිතලා තමයි ඇත්තටම මෙයා මේ ගුරුත්වාකර්ෂණ බලය කියන සිද්ධාන්තය ගුරුත්වාකර්ෂණය පිළිබඳ සිද්ධාන්ත ලෝකෙට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම එහෙනම් ඇයි මේ මිනිස්සු මේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණා කියලා කියන්නේ? ඇත්තටම ඔය ගුරුත්වාකර්ෂණය ගැන මේ නියම ඉදිරිපත් කරාට පස්සේ නිව්ටන් මහත්තයාගේ හිතවත් කට්ටිය අපි කියමු යාළුවෝ කියලා. ඉතින් එයාලා පොඩ්ඩක් අර නිකන් පොඩ්ඩක් විහිළුවට වගේ කියලා දෙනවා මෙන්න මෙයාගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටලා තමයි මෙයා ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කියලා. අන්නේ රට්ටු කියපු කතාව තමයි ඔය දිගට ගිහිල්ලා අන්තිමට දැන් නිව්ටන් මහත්තයාගේ ඔළුවට අයිසැක් නිව්ටන් මහත්තයාගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණාට පස්සේ තමයි ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ කියලා කියන්නේ. ඒ වුණාට ඇත්ත කතාව ඒක නෙවෙයි. අර මං කියපු විදිහට ඇයි මේ ඇපල් එකම විදිහට එකම දිශාවකට සිරස්ස පල්ලෙහාට වැටෙන්නේ කියලා කල්පනා කරපු හින්දා තමයි එයා ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියම ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ.